ඔය ජීවිතේ විඳින්න හිතාගෙන ගමනක් ගියපුවම තැන තියෙන පෙට්ටි කඩවලින් පොඩි කඩවලින් කන්න ප්ලේන්ටි බොන්න රොටි කන්න ආස කෙනෙක්ද? ඉතින් මේ වීඩියෝ එක අද ඔයාට මේ වීඩියෝ එකෙන් අද මම කියන්න යන්නේ මා ගොඩක් දුරට ගමනක් ගියපුවම පුංචි කඩවලින් පුංචි ලෑලි කඩවලින් පොලිමර තියෙන කඩවලින් ප්ලේන්ටි බොන්න රොටි කන්න වගේ ආසයි. ඉතින් ඒ වගේ අවස්ථාවක මම මුණ දුන්න අත්දැකීමක් ගැන තමයි මම මේ අද කියන්න යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේ පෙට්ටි කඩවලින් ජීවිතේ විඳින්න හිතාගෙන තවදුරටත් කනවද නැද්ද කියලා තීරණය කරන්න. අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ හැමතැනම තියෙනවා වවුල් කැලේ කුරුණෑගල බඩගමුව මැල්සිටිපුර ඔය වගේ වනාන්තරයක් ළඟ ලස්සනට ලස්සන වනාන්තර ගාව පුංචි කඩපේලි දාගෙන රොටි පුච්චනවා වඩේ තියෙනවා තී හදනවා ඔය වගේ ඇති. අපි ගමන් යන අය අපි දැක්කම හරි ආසයි ඒවා කන්න. ඊට පස්සේ මම දවසක් ඔන්න කුරුණෑගල බඩගමුව වනාන්තරයට ආශ්‍රිතව තියෙන කඩ පොලිමක් ඉතින් ගමන් යන අය නතර කරනවා. අපිත් නතර කරලා අපි කනකොට මම විඳපු අත්දැකීමක් තමයි මේ කියන්නේ. ඉතින් මම රොටි කනකොට කඩයක් ළඟ ඉඳගෙන ඉතින් මම දැක්කා ඒ ළඟ කඩේ පුංචි පවුලක් තමයි ඒක කරගෙන හිටියේ. තාත්තා අම්මා සහ අවුරුදු 3ක 4ක දරුවෙක්. ඉතින් මේ චූටි දරුවත් එක්ක මේ පවුලේ බිස්නස් එක කරගෙන යනකොට මේ දරුවාට වැසිකිළියන්න උවමනා වෙලා තියෙනවා. ඉතින් වැසිකිළියන්න ඕන වෙලා මං හිතන්නේ ඒක එයාගේ අම්මට කියනවා. එතකොට අම්මා මොකද කරන්නේ? හෙලින්ම අර කෑම හදන්න භාවිතා කරන වතුර තියෙනවා ලීටර් 5-10 අර වතුර බෝතල් තියෙන්නේ. ඉතින් මේ බෝතල් එකකින් එතනම තිබුණ අර රොටි හදන බාස්කට් තියෙනවා එතන. එතනින් බාස්කට් එකක් ගත්තා. බාස්කට් එකක් අරගෙන වතුර ඒ අර අපිට බොන්න දෙන තේ හදන්න ගන්න ඒකෙම වතුර ටිකක් අරගෙන පිටිපස්සට එක්කන් ගියා. ඉතින් එක් කරගෙන ගිහිල්ලා මෙයා ඉතින් ඒ පොඩි දරුවට අවශ්‍යතාවයක් වෙලා ඉතින් ඒක කරා. ඉතින් කරාට පස්සේ මම දැක්ක හොඳ වැඩේ ඇත්තටම එහෙම ඉද්දි දරුවොත් එක්ක ඉතින් දුක් මහන්සිලා කරද්දී ඒ වගේ දේවල් වෙනවා. ඉතින් නමුත් එතන හොඳ වැඩේ කියන්නේ ඊට පස්සේ මේගොල්ලෝ ඒ ඉස්සරහා බඩේ තම්බන්න ලැහැස්ති වෙනවා. ඉතින් ඒ කියන්නේ මුට්ටියක් ලිපේ තියලා ඒකට ගින්දර දාලා දැන් ඔන්න වතුර දාන්න අවස්ථාව උදා වුණා. ඉතින් මාත් ෂේප් එකේ බලාගෙන ඉන්නකොට ඔන්න අර චූටි දරුවගේ අර කර්තව්‍යයට අරන් ගිය බාස්කට් එකම අරගෙන ඇවිල්ලා මට හොඳටම 100% විශ්වාසයි ඒක තමයි අරන් ආවේ. ඒක හටගෙන ඇවිල්ලා අර මං කියපු අර 5 ලීටර් 5-10 බෝතලෙම්ම වතුර වක් කරගෙන ඒ බාස්කට් එකට දාන්න ගිහලා ඒ බාස්කට් එකෙම අර බඩ ඉරිඟු තම්බන මුට්ටියට වතුර දැම්මා. ඉතින් මට ඉතින් සෑහෙන අපහසු අවුල් ඉතින් මේ ඉතින් ඒකේ පිරිසුදු භාවය ගැන ඒ කියන්නේ සනීපාරක්ෂක කර්තව්‍යයට ගන්න වතුර භාජන වගේ දේවල් අර කෑම විකුණන්න දාන කෑම වලටත් පාවිච්චි කරන එක ගැන මට සෑහෙනම අවුල්. ඉතින් මෙතන පැති දෙකක් තියෙන්න පුළුවන්. එහෙම අහිංසක මිනිස්සුયો දරුවෝ එක්ක ජීවිත ගෙවනවා එහෙම එකක්. ඇත්තටම එහෙම එකක් තියෙනවා. මොකද සැප පහසුවක් එතන නැහැනේ. නමුත් පිටිසට දෙන කෑම පිටිසුදුව දෙන එක ඒගොල්ලෝගේ ලොකු වගකීමක්. ඉතින් මට අය ඔය නවත්තලා තියෙන මැල්සි වවුල් කැලේ හරි බඩගමුව රක්ෂිතවල තියෙන පුංචි පෙට්ටි කඩවලින් කන එක ගැන සෑහෙනම එපා වුණා. ඉතින් කනවා නම් ඒක වෙනමම විනෝදයක් වෙනමම අත්දැකීමක්. ඉතින් පොඩි අර කඩවලින් කනකොට ඒ නිසා වහාම ටිකක් ඔළුව දාලා බලන්න මෙතන මේ කොහොමද මේ වැඩ වෙන්නේ කියලා. මොකද ගොඩක් සාමාන්‍ය පෙට්ටි කඩ දාන්න ඉන්න අයට වැසිකිලි පහසුකම් නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගැන හොයලා බලලා කන්න බොන්න නැත්තම් අපිට ලෙඩ වෙනවා. ඊට පස්සේ හොඳම වැඩේ කියන්නේ දැන් මේ වැඩේ වුණාට පස්සේ මට දැන් ගොඩක් අපිට ඊට පස්සේ මම ඒ කඩෙන්න කාලා ඊට පස්සේ මට සෑහෙන දවසක් යනකම් දැන් වෙනකනුත් මම රොටි කන්න හිතෙන්නේ නැහැ. මොකද මට අර කඩෙන් කාපු රොටි රස එනකොට වෙන රොටි කන්නත් බෑ. මට සෑහෙන රොටි ඇලර්ජික් වුණා. අපි ආසම කෑමක් නේ රොටි. ඒ වුණාට මට රොටි ඇලර්ජික් වුණා අර සිද්ධියෙන් හින්දා. මොකද රොටි හදන්නත් ඔහොමම තමයි වෙන්නේ නැත්තේ කියලා හිතනකොට. ඒ නිසා ජීවිතේ විඳින්න පාරවල් අයිනේ තියෙන හැම කඩේකින්ම කනකොට දෙවරක් හිතලා බලන්න.